හායි කොහොමද? මගේ යාළුවා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා ඉතින්. ඔන්න මං ආයෙත් ආවා හොල්මන් කතාවක් අරගෙන. කතාව බලන්න කලින් channel එක subscribe කරලා නැති අය subscribe කරලා bell icon එකත් click කරලා වීඩියෝ එකට like එකකුත් දාගෙනම කතාව අහන්න set වෙමු නේද? අද කතාව මම මෙහෙම පටන් ගන්නවා. මේ කතාව කාලෙකට ඉස්සර අපේ සීයලාගේ කාලේ වෙච්ච සිද්ධියක්. මම පුංචි කාලේ අපේ තාත්ති මට කියලා දුන්න කතාවක්. මං හිතනවා ඔයාලත් ආස වෙයි කියලා. ඒ කාලේ සිද්ධ වුණු මේ කතාව අහන්න. මගේ තාත්තිගේ තාත්තා, ඒ කියන්නේ මගේ සීයා, එයා යකදුරෙක්. පිරිත් කියන වැඩවලටත් සහභාගී වෙලා තියෙනවා. සීයාගේ අයියලා මල්ලිලා වගේ කට්ටිය එකතු වෙලා හදාගත්ත පිරිත් කණ්ඩායමකුත් ඒ කාලේ තිබිලා තියෙනවා. අවශ්‍ය තැන්වලට ආරාධනා ලැබුණම මේ කණ්ඩායම ගිහිල්ලා එළි වෙනකම් පිරිත් කියනවලු. ඒ වගේම බල්ලි තොවිල් වගේ දේවලුත් ආරක්ෂාව වෙනුවෙන් කරලා තියෙනවලු. අපි යමු එහෙනම් කතාව පැත්තට. ටිකක් දුර බැහැරින් අපේ සීයලාට ආරාධනාවක් ලැබිලා තියෙනවා රෑ එළි වෙනකම් පිරිත් දේශනාවක් කරන්න කියලා. ඒත් ඒ ආරාධනාව එකපාරම බාරගන්න සීයා ටිකක් මැලි වෙලා තියෙනවා. මෙහෙම ඉඳලා එයාලගේ ඇවිටිල්ල නිසාම මේ පිරිත් දේශනාව සීයා බාර අරගෙන ඒත් ඇහුවලු මොණරාගල වගේ පැත්තක ඉඳලා උඩරට නුවර පළාතට මේ විදිහට පිරිත් කණ්ඩායමක් හොයාගෙන ආවේ ඇයි කියලා. ඒත් ඉතින් මේගොල්ලෝ කියලා තියෙනවා ඒ කාලේ ඒ පැත්තේ ඒ වගේ වැඩවලට සියලා සහභාගී වෙලා එයාලා ඒවා දැකලා අහලා තිබුණ නිසා සියලාගේ කණ්ඩායම හොඳයි කියලා හිතුන හින්දාම මේ ආරාධනාව කරා කියලා. කොහොම හරි සියලා අන්තිමේට මේ ආරාධනාව පිළි අරගෙන තියෙනවා. කට්ටියම ඒ දවසට අවශ්‍ය කරන අඩුම කුඩුමත් අරගෙන පිරිත් කියන්න නියම වෙච්ච දවසට කලින් දවසේ තමයි නුවර ඉඳන් පිටත් වෙලා තියෙන්නේ. කොහොම හරි කට්ටිය ඒ ගම් ප්‍රදේශයට ගිහිල්ලා තියෙනවා. ඒ ගමේම තිබුණ ලස්සනම ගෙදර එතනලු. ලස්සන කියන්නේ මං හිතන්නේ පෝසත්ම ගෙදර. තට්ටු දෙකේ ගෙදරක්. වත්ත පිටිය උනත් සෑහෙන ඉඩක් තිබිලා තියෙනවා. මං හිතන්නේ අක්කර ගානක ඉඩමක්. ඒත් ඉතින් කොච්චර විශාල වුණත් කොච්චර සල්ලි තිබුණත් මේ ගෙදර හරි අමුතු බලවේගයක් තියනවා කියලා සියයට දැනිලා තියෙනවා. එලිපත්තෙන් ඇතුල් වෙනකොටම සියයට ඒ බව දැනිලා තියෙනවා. යක්කු පෙරේතයොත් එක්ක වැඩ කරන අපේ සීයට මේවා හරි අරුමයක් නෙවෙයි ඉතින්. ඒත් ඉතින් එකපාරටම මේ මිනිස්සුන්ව බය කරන්න බෑනේ. කොච්චර ලස්සන ගෙදරක් වුණත් සල්ලි තිබුණත් මුළු ගෙදරම පාළු වෙලා ගිහින් තිබුණලු. තැන තැන මකුළු දැල් වලින් පිරීලා ඒ වගේම හරි গুপ্ত ස්වභාවයක් තිබුණලු. වත්ත පිටිය උනත් පාළුවට ගිහිල්ලාලු. හරියට කනත්තක් වගේ, සොහනක් වගේ. සීයා කොහොම හරි කළා ගේ ඇතුළට ගොඩ වෙන්න කලින් උළුවස්ස අල්ලලා විනාඩි 5ක් විතර මොනවාද ගාථා වගේක් කියලා මතුරලා තියෙනවා. ඊට පස්සේ කට්ටියටම ගෙට ඇතුල් වෙන්න කිව්වලු. ගේ ඇතුළම මහා පුස්ගඳකින් පිරීලා තිබුණලු. ගේ වටේටම නිතරම වවුල්ලු පියඹන්න ගත්තා කියලා සීයා හොඳටම දැක්කලු. ඒත් ඉතින් ආව වැඩේ කරන්නත් ඕනනේ. ඒ හින්දා මේ මුකුත් ගැන හිතන්න නැතුව අඩුම කුඩුම ටිකත් අරගෙන පිරිතේ වැඩේට ලෑස්ති වුණාලු. ඒත් එක්කම ගෙදර අයිතිකාරයා ගෙදර මිනිස්සුන්ව අඳුන්නලා දෙන්න ඉස්සරහට එක්කන් ආවා කියලා සීයා කියලා තියෙනවා. තාත්තිත් මේ ගමනට එකතු වෙලා තියෙනවා. තාත්තිටත් යම් මතකයක් මේ ගමන ගැන තිබුණා කියලා තාත්ති මට කිව්වා.
කොහොම හරි ගෙදර මිනිස්සු එක්කනා දෙන්න ඇවිල්ලා සීයත් එක්ක කතා කරලා තියෙනවා. වැඳ නමස්කාර කරලා තියෙනවා. ඒ අතර ලස්සනට ඇඳගත්ත සුදු ඇඳගත්ත ගෑනු කෙනෙක් සීයා ළඟට ඇවිල්ලා බුලත් අතක් දීලා වැඳලා තියෙනවා. ඒ මේ ගෙදර මහත්තයාගේ නෝනා. ඒ වුණාට මේ ගෙදර අයිතිකාරී. එයාගේ තමයි මේ ඉඩම කියලා සීයා අතින් කලින්ම කියලා තිබුණා. ඔහොම කට්ටිය එක්කනා දෙන්න ඇවිල්ලා කතා කරනකොට රෝද පුටුවට වෙලා හිටපු ආච්චි කෙනෙක් එකවරම සීයා දැකලා අඬන්න පටන් ගත්තලු. අනේ අපිව බේරලා දෙන්න මහත්තයෝ කියලා වැඳ නමස්කාර කරාලු. සීයා කියලා මට පුළුවන් දේ කරලා මං ගොඩ දාලා දීලා යන්නම් කියලා. ඔන්න ඔහොම කාලේ ගත වෙනවත් එක්කම අපේ කට්ටිය එකතු වෙලා පිරිත් කොටුව හදලා අවශ්‍ය දේවල් ඔක්කොම ලකලා ඇස්ති කරගත්තලු. පහුවදා තියෙන වැඩේට. ඉතින් එදා රෑ වෙලා කට්ටිය සාලෙම පැදුරු දාලා නිදාගන්න ලෑස්ති වුණාලු. ඒත් ඉතින් සීයට නම් ටිකක් නිින්ද යනවා හොරයි කියලා හිතුන හින්දා පොඩ්ඩක් නැගිටලා ස්තොප්වෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා වටපිට බලලා තියෙනවා. මේ වෙලාවේ සීයට දැනුණලු කවුරු හරි වේගෙන් එහා මෙහා යනවා කියලා. ඒත් එක්කම කවුරු හරි කෑ ගහනවා ඇහුණලු ඔය වැඩේ නතර කරලා මේ දැම්ම මෙහෙන් ඵලයල්ලා කියලා. සීයා ඉතින් වැඩි ගානකට අරන් නැහැ. අතේ තිබුණ තෙල් කුප්පියෙන් චුට්ටක් මතුරලා උළුවස්සෙත් ගාලා දොර වහලා ගෙට ඇවිල්ලා චුට්ටක් හාන්සි වෙලා තියෙනවා. කාටවත් මේ ඉතින් මේ ගැන කියලත් නැහැ. සීයා කොහොම හරි සද්ද නැතුව ඉඳලා පහුවදා උදේ අපේ කණ්ඩායමේ හැමෝටම කිව්වලු අද රැට හොඳ විගඩම් බලා ගන්න පුළුවන් වෙයි. ඉවසීමෙන් ඉඳපල්ලා කියලා. කොහොම හරි එදා දවසම පුලුටු ಜಾති හදන්නේ නැතුව එළවලු වගේ දේවල් වලින් ආහාර හදන්න කියලා තිබුණා. සීයාට එකපාරටම දැනෙනවලු පුලුටු ගඳක්. සීයා මේ ගැන පොඩ්ඩක් විපරම් කරලා බලනකොට අර ලස්සනට සුදු පාට ඇඳලා කලින් දවසේ හිටපු මේ ගෙදර අයිතිකාරී මස් පීරිසියක් ගෙනල්ලා ඉස්සරහටම වෙලා කනවලු. ඊට පස්සේ සීයා උඹ කාපන් තව ටික වෙලාවයි කියලා සද්ද නැතුව අපහු ගෙට ගිහින් තියනවා. ගෙට ගිහිල්ලා හවස් වෙනකන් ඔහොම ඉඳලා ගෙදර කට්ටියටත් නාලා කියලා පිරිසිදු වෙලා ආපහු එන්න කියලා තියනවා. කොහොම හරි අර ගෑනු කෙනා ඉලත් අට්ටුවත් අරගෙන පිරිතට ආරාධනා කරලා තියෙනවා සීයටම ඉලත් අට්ටුව ආපහු දීලා. කොහොම හරි සීයා ඒකත් බාර අරගෙන පිරිත පටන් ගන්න කියලා ලෑස්ති වෙනකොටම අර ගෑනු කෙනා මහා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තලු. මේ වැඩේ නතර කරපල්ලා. උඹලට පිස්සුද? මං ඊයේ රාත් උඹට කිව්වා නේද? මං අනතුරු ඇඟෙව්වා නේද? මේ වැඩේ වහම නතර කරපල්ලා. මට කරදර කරන්න නැතුව ඉන්න දීපල්ලා කියලා. සීයා ඉක්මනටම අර ගෑනු කෙනා ළඟට ඇවිල්ලා තෙල් ටිකක් ඔළුවේ ගාන්න ලෑස්ති වෙනවත් එක්කම මේ ගෑනු කෙනා කළුවරේම කඩාන බිඳගෙන වත්තේක කොනකට දුවගෙන ගියාලු. කාටවත් හිතාගන්න බැරි වුණාලු මේ මොකද්ද උනේ කියලා. එකපාරටම සිද්ධ වෙච්ච දේත් එක්ක කට්ටිය පුදුම වුණාලු. මෙච්චර කාලයක් නොතිබුණා මේ වෙන විපර්යාසෙ මොකද්ද කියලා. ඒත් ඉතින් සීයා නම් චුට්ටක්වත් කලබල වෙලා නැහැ. ඉක්මනටම අපි හුලුවත්තක් පත්තු කරගෙන 4 කොනට යන්න ඕනේ කියලා සීයා අනිත් අයට අණ දුන්නාලු. අනිත් අයත් හැමෝම හුලුවතු පත්තු කරගෙන ඉඩමේ 4 කොන හොයාගෙන යන්න පිටත් වුණාලු. ගෙදර අයිතිකාරයාත් එක්ක සීයා ඉක්මනටම තවත් පැත්තකට යන්න පිටත් වුණාලු. ගේ
පිටිපස්ස සහ තියෙන ඉඩම මුල්ලකට වෙන්න තිබුණලු පාළු ලිඳක්. අතෑරලා දාපු ලිඳක්. සීයා ඉක්මනට ඒ පැත්තට යමු කියලා ගෙදර අයිතිකාරයාට කියලා තියෙනවා. ගෙදර අයිතිකාරයා එකපාරටම අහලා තියෙනවා මෙතන ලිඳක් තියෙන බව ඔබතුමා දන්නේ කොහොමද කියලා. මන් දන්නේ එකෙන් වැඩක් නෑ මිනිස්සුયો. ඉක්මනට අපි යමු. ඔය හොල්මන් අවතාර ආත්ම අනම්මනම් වැහිච්ච කට්ටිය වතුර හොයාගෙන තමයි දුවන්නේ. ලිඳක් ඇලක් දොලක් තියෙනවා නම් ජීවත් වෙලා ඉන්න කෙනාගේ බිල්ලක් ගන්න තමයි උන් බලාන ඉන්නේ. ඒ හින්දා ඉක්මනට අපි ඒ පැත්තට යමු කියලා සීයා මේ ගෙදර අයිතිකාරයාට කියලා තියෙනවා. යන්නත් අමාරු පාරක් මැද්දෙන් කොහොම හරි මේ දෙන්නා මේ ලිඳ පැත්තට ගමන් කරලා තියෙනවා. අර කරුවලේ අර ගෑනු කෙනා කොහොම ඒ පැත්තට දිව්වද කියලා කාටවත් හිතා ගන්නත් බැරි වුණාලු. එච්චරකට අඳුරයි. වත්තේ කොනටම වෙන්න තිබ්බ නිසා ඒ හරියට ලයිට් එකක්වත් මුකුත් තිබිලත් නැහැ. ඉතින් කොහොම හරි ටෝච් එකක්වත් අරගෙන නැති නිසා හුලුවත්තක් පත්තු කරගෙනම මේගොල්ලෝ ඒ පැත්තට ගිහිල්ලා තියෙනවා. ඒ යනකොට අර ගෑනු කෙනා ලින්කට උඩ ඉඳගෙන කකුල් දෙකත් ලිඳට ඔබාගෙන ඒත් ඉතින් සීයා කෑ ගහලා කියලා තියෙනවා වැටෙයි බලාගෙන ඔතනින් අයින් වෙන්න කියලා. ගෑනු කෙනා hina වෙවි සීයා දිහා බලාගෙන කිව්වලු ආය මොනවට වැටෙන්නද මේ ඉතින් මං ඉන්න තැනනේ කියලා. සීයාටයි අර ගෙදර අයිතිකාරයාටයි හරි පුදුම හිතුණලු. ඊට පස්සේ කෝකටත් සීයා හිමින් ළඟට ගිහිල්ලා නළලේ අර ගෑනු කෙනාගේ තෙල් බින්දුවක් ගාලා තියෙනවා. ඊට පස්සේ තමුන් මොනවද මෙතන කරන්නේ? ඇයි මොකද්ද ඕනේ? ඇයි මෙහෙම මේ දරුවට පද දෙන්නේ කියලා ඇහවලු. ඊට පස්සේ මේ ගෑනු කෙනා කියලා තියෙනවා තමුන්ට ඒක වැඩක් නැති දෙයක් නේ. තමුන් මේ ගමන ආවේ අපරාධේ. මං කොහොමත් මෙයාගේ ඇඟෙන් යන්නේ නෑ. මම මෙයාගේ ඇඟෙම තමයි ජීවත් වෙන්නේ කියලා. ඊට පස්සේ සීයා කියලා තියෙනවා අනේ කරදර කරන්න එපා. පින්න අවශ්‍ය නම් කියන්න. අපි ඔයා ඉල්ලන දේවල් දෙන්නම්. හැබැයි අපිට පුළුවන් විදිහකට කියලා. ඒත් ඉතින් මේ ගෑනු කෙනා මහ හයියෙන් hina වෙන්න පටන් ගත්තලු. ඒත් ඉතින් එයා යන්න බෑම කියලා තියෙනවා. ඊට පස්සේ අහලා තියෙනවා ඔයා කවුද කියලා කියන්නකෝ කියලා. අයියෝ මං සුදු ආච්චිනේ. ඔයා මාව දන්නේ නැද්ද? මේකි මගේ දරුවා. ඉතින් මම මොකටද මේකිව අතහැරලා යන්නේ කියලා අහලා තියෙනවා. අනිත් එක මං වැටේ කියලා මෙතෙන්ට මොකට බය වෙලාවද? මේක මං ජීවත් වෙන තැනනේ කියලා සීයාට අර ලිඳ පෙන්නලා තියෙනවා. ඇත්තටම මේක හරි ජරා ජීර්ණ වෙච්ච ලිඳක්ලු. පොල්ලතු අනම්මනං රොඩු ජරාව හැමදේම මේ මිනිස්සු මේ ලිඳට පුරවලා තියෙනවා. ඒව ලිඳ ඇතුළෙම පල් වෙලා ගඳක ගහ තමයි තිබිලා තියෙන්නේ. මොනවා වුණත් මේ ආත්මේ ජීවත් වෙන්නේ එතනලු. එතනින් තමයි මේ ගෙදර කාන්තාවගේ ඇඟට ආවේශ වෙන්න පටන් අරන් තියෙන්නේ. මොනවා වුණත් කිව්වනේ මේ ගෙදර ගෑනු කෙනාගේ අම්මා කියලා. ඒ ගැන විස්තර අහගන්න ඕන හින්දා සීයා ගෙදර අයිතිකාරයාට කිව්වලු ඇත්තම කතාව කියන්න කියලා. ඒත් ඉතින් මේ මිනිසයා මේ ගැන වැඩි විස්තරයක් දන්නේ නැහැ. මොකද මේ කාන්තාව විවාහ වෙන්න කලින් තමයි මෙයාගේ අම්මා මැරිලා තියෙන්නේ. ඒත් ඉතින් දැන් හරි විස්තරේ එයාගෙන්ම දැනගන්න වෙන හින්දා සීයා කිව්වලු අපිට කතා කරන්න පුළුවන් තැනකට අපි යමු. මෙතන ඉන්න බෑනේ. මෙතන කරුවලයි සතා සීපාව වුණත් ගැවසෙන්න පුළුවන්නේ. ඔහෙට නැතත් මට කරදරයක් වෙන්න ඉඩ තියෙනවානේ. ඒ හින්දා අපි එළිය තියෙන තැනකට යමු කිව්වලු. ඒත් ඉතින් අර කාන්තාවට වැහිලා ඉන්න ඒ පෙරේතාත්මේ කිව්වලු මට යන්න බෑ. මම මෙතන ඉන්නවා.
ඔහෙලාට ඕනම් මෙතන ඉඳගෙන කතාව අහන්න කියලා. කොහොම හරි සීයාත් කැමති වෙලා එතන ඉඳලා මේ කතාව අහන්න පටන් ගත්තලු. මේ ගෑනු කෙනා අවුරුදු ගානකට ඉස්සල්ලා මිය පරලොව ගිහිල්ලා තියන්නේ මේ ගෙදර අයිතිකාර ගෑනු කෙනාට අවුරුදු 20ක් විතර වෙනකොට. දැනට අවුරුදු 15කට විතර කලින් මිය ගිය දවසේ ඉඳලා මේ ගෑනු කෙනාගේ ඇඟට වැහිලා තමයි මෙයා ඉඳලා තියන්නේ. එයාට අවශ්‍ය කරන පින් ලබා ගන්න බැරි වෙච්ච හින්දා. ගමේ මිනිස්සුන්ට කරදරයක් වෙන වෙලාවට ගිනි පොලියට සල්ලි දීලා තියෙනවා. ඒ මදිවට සමහර ඒවට හිලව්වට ඉඩමත් ලියාගෙන තියෙනවා. මිනිස්සුන්ට ගෙවා ගන්න බැරි වෙනකොට ඒවට ගිනි පොලිත් එකතු කරලා සමහර වෙලාවට ඉඩම් අයිති කරගෙන තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් කරලා මෙයාට ඇතිවීමක් නම් ඇති වෙලා තිබුණේ නැහැලු. ඒත් ඉතින් පන්සලකටවත් තියාගන්න වෙලාවක් තිබිලත් නැහැ. සල්ලිම එකතු කර ඉඳලා කොහොම හරි අන්තිමේ ලෙඩ වෙලා මැරිලා ගිහින් තියෙනවා. අන්න ඒකයි මෙයා ප්‍රේතාත්මයක් වෙලා මේ වත්තටම වෙලා මේ කුණු ගොඩේ ජරා ජීර්ණ වෙලා ජීවත් වෙන්නේ. සීයා අහලා තියෙනවා ඔයාට මේ ආත්මෙන් ගැලවෙන්න ඕන නේද? ඔයා මෙහෙම ඉන්න කැමති කෙනෙක් නෙවෙයිනේ. ඔයා සුව පහසුවට හිටිය කෙනෙක් හින්දාම ඔයාගේ ඉස්සරහ ජීවිතෙත් ඒ විදියට සුව පහසුවට ගත කරන්න කැමති නැද්ද? හැමදාම මේ වගේ පෙරේතෙක් වෙලා තමන්ගේ දුවටම මේ විදියට කරදර කර ඉන්නද ඔයා කැමති කියලා. ඊට පස්සේ ආත්මේ කතා කරලා තියෙනවා. එයා කිව්වලු මට මෙහෙම ඉන්න ආසාවක් නැහැ. මට ලැබෙන්නේ නැති පින් ලබා ගන්න ඕන හින්දා තමයි මං දුවගේ ඇඟට වැහුනේ. ඒත් ඉතින් මට මේ ලිඳවත් මගේ කෙල්ලවත් දාලා ගොඩක් ඈතකට යන්න හිතෙන්නෙත් නැහැ. දැන් මම මේ ජීවිතේට පුරුදු වෙලා. ඒ හින්දා ඉතින් මාව එලවන්න කරන්න කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. මං කොහොමත් යන්නෙත් නැහැ කියලා. ඊට පස්සේ ඉතින් සීයලා කලබල වෙන්නේ නැතුව හරි කමක් නැහැ අපි ගෙදරට යමුකෝ කියලා එක්කරගෙන ගිහින් තියෙනවා. ඒ එන අතරමඟදී ගෙදර අයිතිකාරයා ගොඩක් දේවල් සීයාටින් කියලා තියෙනවා. කසාද බැඳලා ආපු දවසේ ඉඳලා මේගොල්ලන්ට ළමයි ඉඳලත් නැහැ. ගොඩක් වෙලාවට කරදරම විතරයි සිද්ධ වෙලා තියෙන්නේ. තිබුණු බිස්නස් සේරම වැටිලා ඉඩම් කඩම් තිබුණ හැමදේම විකුණන්න සිද්ධ වෙලා මේ ගෙදර ගෑනු කෙනාගේ ලෙඩේ හොඳ කරන්න. ඒත් ඉතින් ඩොක්ටර්ස්ලාට අහුවෙච්ච ලෙඩක් නැති හින්දාම තමයි වෙන මොනාහරි ක්‍රියාමාර්ගයක්වත් ගමු කියලා මෙයාලා කතා වෙලා තියන්නේ. ඒත් එක්කම තමයි එහා ගමේ වැඩකට ආපු සීයලා ගැන මෙයාලට ආරංචි වෙලා තියන්නේ. පිරිත් කියන මුවාවෙන් සීයාව ගෙන්න ගත්තට ඒ මනුස්සයා සමාව ඉල්ලලා තියෙනවා. මොනවාම හරි දෙයක් කරලා මේ ගෑනු කෙනාව හොඳ කරලා දෙන්න කියලා. ගෙදර අයිතිකාරයා සීයාටින් කියලා තියෙනවා. කමක් නෑ දරුවෝ. වෙලාව හොඳකම හින්දා වෙන්න ඇති අපි මෙහෙට ආවේ. බලමු අපි මොනවා හරි කරමු කියලා සීයා මුකුත් වෙන දෙයක් කියන්නේ නැතුව අර කාන්තාවත් අල්ලගෙන ගෙදරට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කොහොම හරි කට්ටිය එකතු වෙලා පිරිත් සජ්ජායනාව පටන්ගෙන තියෙනවා. පාන්දර වෙනකොට ආටානාටිය වගේ කියනකොට මේ ගෑනු කෙනාට ඉන්න බැරුව දඟලන්න පටන්ගෙන තියෙනවා. ඒත් ඉතින් කරන්න දෙයක් නැහනේ. කොහොම හරි ඉන්නත් එපැයි. පිරිත් ටික ඉවර වෙනකන් එයාව අල්ලගෙන කොහොම හරි දැඩි පරිශ්‍රමයක් යොදාගෙන හැමෝම ඉවසීමෙන් බලාගෙන ඉඳලා තියෙනවා. පහුවදා දවසේම සියලා තවත් මොනවාද පූජා විවිධ ක්‍රම ගොඩක් කරලා තියෙනවා. ආරක්ෂාවල් වටේටම දාලා තියෙනවා. යන්න බෑ කියලා දඟලද්දී පහුවදා උදේ මේ ගෑනු කෙනාව පින් දීලා නිදහස් කරලා තියෙනවා. ඊට පස්සේ
අර ගෙදර අයිතිකාරි හිනා මුසුමූණෙන් උදේම නැගිටලා සීයා ළඟට ඇවිල්ලා කිව්වලු මෙච්චර කාලෙකට මගේ කොන්ද හරි බරක් වගේ මට දැනුණා. දැන් නම් ඒක මුකුත් මට දැනෙන්නේ නැහැ. හරි සැහැල්ලුයි සනීපයි කියලා. සීයා කිව්වලු එහෙම තමයි දරුවා. කොන්ද උඩ තව බරක් තියාගෙනනේ අවුරුදු 15ක්ම ජීවත් වෙලා තියෙන්නේ. දැන් ඉතින් ඒවා ඔක්කොම කම්මුතුයි නිවාරණයි කියලා. කොහොම නමුත් අර ලිඳ පස්පුරවල වහලා දාන්න කියලා. ඊට පස්සේ කුණු අනම්මනන් ජරාව ඒකට පුරවන්නත් එපා කියලා. වත්ත පිටිය උනත් අත්තු කඳු බාලා සුද්ධ කරලා කලෙලියට තියාගන්න කියලා. ගෙදර උනත් තින්ත ටිකක් ගාලා ලස්සන විදිහකට මල් ටිකක් හදලා තියාගන්න කියලා ආරක්ෂාවල් දාලා සීයලා වැඩ ටික ඉවර කරලා ආපහු නුවරට එන්න පිටත් වෙලා තියෙනවා. එහෙම එනකොට සීයාට අර ගෙදර අයිතිකාරයා වැඳ වැටිලා ඉල්ලන ඕන ගාණක් දෙන්නම් මේ කරපු උදව්ව වෙනුවෙන් කියලා සීයාට පින් දීලා තියෙනවා. ඒත් ඉතින් අපේ සීයා මුදල් හදල් බලාපොරොත්තුවෙන් ওই දේවල් කවදාවත් කරන කෙනෙක් නෙවෙයිනේ. ඒ හින්දා ඒ කිසිම දෙයක් කිසිම විටක එයා බාර අරගෙන තිබුණේ නැහැ. කොහොම හරි ටික දවසක් ගත වෙලා ගියාට පස්සේ අර මිනිස්සේ ආපහු සීයාව හොයාගෙනම ඇවිල්ලා තියෙනවා. හොයාගෙන ඇවිල්ලා කිව්වලු සීයා කියපු විදිහටම ගේවත් ඔක්කොම කලඑලි කරලා හවසට පිරිත් දාන්නත් පටන් ගත්තා. දැන් නම් වෙනද වගේ නෙවෙයි. අලුතෙන් බිස්නස් වැඩ වුණත් එක දිගට හරියනවා. ගෙදර වුණත් ලස්සනයි. එයාගේ නෝනා වුණත් දැන් හොඳ සනීපෙන් ඉන්නවා කියලා. ඔන්න ඔය වගේ කතාවක් තමයි අද මං ගෙනාවේ. ඉතින් මේ කතාවත් හොඳයිද කියලා බලලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. පරණ වීඩියෝස් වල කට්ටිය ඉල්ලලා තිබුණා බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක අඩු කරන්න කියලා. ඔන්න ඉතින් මං ඒ ඉල්ලීම ඉටු කරා. බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක හොඳටම අඩු කරලා තමයි වොයිස් එක හදන්න පටන් ගත්තේ. ඔයාලටත් මේ වගේ මොන හරි අත්දැකීම් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ කතාවත් මං ඒ විදිහටම වීඩියෝ එකකින් ගේන්නම්. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. පරිස්සමෙන් සතුටින් hina වෙලා ඉන්න.